සාදරයෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම ජොබ් බෑන්ඩ් එකේ YouTube channel එකෙන් ගෙන අලුත් වීඩියෝ එකක් තමයි ඔයාලත් එක්ක දුරා ඉන්නේ යාළුවනේ. ඉතින් යාළුවෝ අපේ news channel එකට තාමත් අලුත් කෙනා රතු පාට subscribe button press කරලා bell icon එක තෝර කරලා තියාගන්න. එතකොට අපි අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ගාටම notification මාර්ගයෙන් ගෙන්න ගන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා bell icon එක තෝර කරලා තියාගන්න යාළුවනේ. ඉතින් යාළුවාට අදාරන් කරලා තියෙන්නේ ඔයාලට රුපියල් 50000ක දීපනාවක් සම්බන්ධයෙන් නිවේදනයක් යනවා. ඉතින් අන්නේ සම්බන්ධව තමයි මේ වීඩියෝ එක අරන් ආවිල්ලා තියෙන්නේ. ඒ නිසා වීඩියෝ එක පොඩ්ඩක්වත් ස්කිප් කරන්න නැතුව බලන්න. අපි මේ දීපනාව කාටද ලැබෙන්නේ කොහොමද ලබා ගන්න සියලු විස්තර මේ වීඩියෝ එක කියනවා. ඒ නිසා වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව අවසන් වෙනකන් නැදෙන්න කියලා ඔයගෙන් ආදරෙන් ඉල්ලනවා. එහෙනම් යාළුවනේ අපි ටික දාන්න නැතුව යමුද වීඩියෝ එකට. හරි දියන වීඩියෝ එකට යන්න කලින් කියන්න දෙන ඔයාලා අපේ WhatsApp group එකට තාම join වෙලා නැත්නම් වීඩියෝ comment section එකේ pin කරලා තියෙන WhatsApp group link වගේ. ඉතින් අනිවාර්යයෙන් මේ group එකට join වෙලා ඉන්න. එහෙම නැත්නම් ඔයාලා news එකක් දාන්න කලින් දැනුවත් වෙනවා වගේ වීඩියෝ එකක් දාන්න කලින් මුත් ඔයාලට පුළුවන් ඉක්මනින් එතනින් දැනගන්න group මාර්ගයෙන්. ඒ නිසා අනිවාර්යයෙන්ම වීඩියෝ comment section එකේ pin කරලා තියෙන WhatsApp group link අන්නේ group එකට join වෙලා ඉන්න කියලා ඔයාගෙන් ආදරෙන් ඉල්ලනවා. එහෙනම් යන්නේ අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. හරි තියාවනේ රජය විසින් නිවේදනයක් කරලා තියෙනවා රුපියල් 50000ක දීමනාවක් සම්බන්ධයෙන්. ඉතින් මේ දීමනාව ලැබෙන්නේ ආබාධිත පුද්ගලයන්ට යාළුවනේ. ඒ කියන්නේ ඇවිද ගන්න බැරිව රෝඩ් පොඩ වලින් යන කිහිලිකරු වලින් යන අයට තමයි මෙන්න මේ ආබාධිත දීමනාව හම්බෙන්නේ. ඒ කියන්නේ ඔයාලට ඒ අයට ඉස්සෙල්ලා දුන්නේ රුපියල් 20000ක දීමනාවක්. දැන් ඒක 50000ක් කරලා කියලා තියෙනවා. එයාලට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගන්න කියන්නේ රෝද පුටු ඒ වගේ ආබාධිත පුද්ගලයන්ට අවශ්‍ය උපකරණ ලබා ගන්න තමයි මේ දීමනාව හම්බෙන්නේ. ඉතින් මේ දීමනාව ගන්න අය ඉන්නව නම් රුපියල් 20000 දීමනාව තමයි තිබ්බේ. ඒක 50000 කරලා තියෙනවා. ඉතින් මේ දීමනාව ඔන්න ඒ ආබාධිත පුද්ගලයන්ට ලබා ගන්න පුළුවන්. ඒ අය ඉන්නව නම් අනිවාර්යයෙන්ම දැනුවත් වෙන්න මේ වීඩියෝ එකෙන් රජය විසින් තමයි නිවේදනය කරලා තියෙන්නේ. ඒ හැමෝටම ලබා දෙනවා කියලා. ඉතින් ආබාධිත උපකරණ ගන්න තමයි මේ දීමනාව හම්බෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. ඔන්න ඔය නිවේදනය තමයි දැනුවත් කරන් තියෙන්නේ යාළුවනේ. ඉතින් අස්සසු මෙහිමියන්ට මේක මේ දීමනාවන් හම්බෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. ඉතින් ඉදිරියටත් වීඩියෝස් ගොඩාරියක් ගේන්න තියෙනවා අස්සසු සම්බන්ධයෙන්. ඒ නිසා අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා bell icon එක තෝර කරලා තියාගන්න. ඒ වගේම අද වීඩියෝ එක වැදගත් වුණා නම් ඔයාලගෙන දන්න යාළුවන්ට බන්න ෂෙයා කරන්න. ඒ වගේ වීඩියෝ හොඳ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න යාළුවනේ. එහෙනම් යාළුවනේ අපි තවත් අලුත් වීඩියෝ එකක් හම්බ වෙනකම් ඔයාලට සුබ දවසක් යාළුවෝ.